ආයුබෝවන් ටෙස්ටුටෙල්ගේ SMS ගේට්වේ ශ්‍රී ලංකා වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ SMS රිපෝට් සහ ලොග්ස් ගැන. SMS රිපෝට්ස් යටතේ ඔයා යවන SMS ඔයාගේ කස්ටමර්ට සෙන්ඩ් වෙලා තියෙනවද? ඒ වගේම කස්ටමර්ට ඩිලිවර් වෙලා තියෙනවද? මැසේජ් කීයක් ඔයාගේ කැම්පේන් එක යටතේ ගිහිල්ලා තියෙනවද? කීයක් ෆේල් වෙලා තියෙනවද? සාමාන්‍යයෙන් ඔයා දෛනිකව යන මැසේජ් ප්‍රමාණය, මාසිකව යවන මැසේජ් ප්‍රමාණය මේ වගේ විස්තර ගණනාවක්ම බලා ගන්න පුළුවන්. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට ඩෑෂ්බෝඩ් එකේ තියෙන රිපෝට්ස් යටතට ගිහිල්ලා පළවෙනියට තියෙන ඇනලයිසිස් කියන කොටසට යන්න. ඊළඟට මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ අද දවස තුල කොයිතරම් SMS ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවද? ඒ SMS මොන වර්ගවලටද අයිති කියලා. ඒ වගේම කොච්චර SMS ප්‍රමාණයක් ඩිලිවර් වෙලා තියෙනවද? කොච්චර SMS ප්‍රමාණයක් ෆේල් වෙලා තියෙනවද වගේ විස්තරත් බලා ගන්න පුළුවන්. ඊටත් අමතරව ඔයා ඊයේ දවසේදී අද දවසේදී පහුගිය දවස් 7 ඇතුළත පහුගිය මාසය තුල පහුගිය මාස 3 තුල මේ වගේ කාලයන් තුලදී කොයිතරම් SMS ප්‍රමාණයක් යවලා තියෙනවද කියලත් ඔයාට වාර්තාවක් මේ ඇනලයිසිස් කොටස තුලින් ගන්න පුළුවන්. ඊළඟට රිපෝට්ස් වල තියෙන දෙවෙනි කොටස තමයි all messages කොටස. all messages කොටසින් ඔයාගේ account එක හරහා කොයිතරම් SMS ප්‍රමාණයක් යවලා තියෙනවද? කොයිතරම් ඔයාගේ SMS ප්‍රමාණයක් ඩිලිවර් වෙලා තියෙනවද? කොයිතරම් SMS ප්‍රමාණයක් ෆේල් වෙලා තියෙනවද වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම එක්ස්පෝර්ට් කියන ඔප්ෂන් එක යටතේ ඔයාට පුළුවන් මේ SMS ඩිලිවර් වෙච්ච ප්‍රමාණය සහ ෆේල් වෙච්ච ප්‍රමාණයන් ගැන රිපෝට්ස් වෙනම ලබා ගන්න. ඊට අමතරව ඔයා යවන තනි SMS වල SMS ID එක මොකද්ද? date එක සහ time එක මොකද්ද? outgoing SMS එකක් විදිහටද? API SMS එකක් විදිහටද? ඒ වගේම ඔයා භාවිතා කරපු sender ID එක මොන phone number එකටද ඔයාගේ SMS එක ගිහිල්ලා තියෙන්නේ? ඒ වගේම SMS එකට අඩංගු වෙන units ගාන ඒක ඔයාගේ පැත්තෙන් send වෙලා තියෙනවද? ඒ විතරක් නෙවෙයි කස්ටමර්ට ඒ SMS එක ඩිලිවර් වෙලා තියෙනවද කියන හැමදේම ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන ඇක්ෂන් බටන් එක හරහා ඔයාට පුළුවන් මේ සියලුම විස්තර මෙන්න මේ විදිහට කෙටියෙන් බලා ගන්න. ඊළඟට මෙන්න මේ කොටසින් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය පීරියඩ් එකක් කාලයක් සිලෙක්ට් කරලා ඒ කාලයට අදාළව කොයිතරම් SMS ප්‍රමාණයක් ඩිලිවර් වෙලා තියෙනවද කියලා බලා ගන්න. ඊට අමතරව ඔයාගේ ෆේල් වෙච්ච SMS කීයක් තියෙනවද? සෙන්ඩ් වෙච්ච SMS කීයක් තියෙනවද? ඔයාට සෙන්ඩ් IDs කිහිපයක් තියෙනවනම් මෙන්න මේ from කියන ඔප්ෂන් එක යටතේ ඔයාට පුළුවන් ඒ සෙන්ඩ් ID එකට අදාළව SMS කීයක් ගිහිල්ලා තියෙනවද කියන තොරතුරුත් බලා ගන්න. ඊට අමතරව ඔයාගේ outgoing messages ගාන, API messages ගාන වෙනම බලා ගන්නත් ඔයාට පුළුවන්. ඉතින් මේ වගේ විස්තර ගණනාවත් මේ all messages කියන report section එක යටතේ ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා කැම්පේන් එකක් කරමින් ඉන්නවා නම් මෙන්න මේ වගේ auto refresh button එක click කරලා ඔයාට පුළුවන් ඒ මොහොතේදී send වෙන SMS ගැන විස්තර auto update කරගන්න. ඊළඟට අපි බලමු රිපෝට්ස් යටතේ කැම්පේන් එකක් ඔයා කරනවා නම් ඒ කැම්පේන් එකේ රිපෝට් එක කොහොමද බලාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ කැම්පේන්ස් කියන ඔප්ෂන් එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් මේ තාක් ඔයා කරලා තියෙන කැම්පේන්ස් වල සියලුම රිපෝට්ස්. ඒ සියලුම රිපෝට්ස් වල විස්තර මෙන්න මේ එක්ස්පෝර්ට් බටන් එක යටතේ ඩවුන්ලෝඩ් කරගන්නත් ඔයාට පුළුවන්. ඊට අමතරව මේ බටන් එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ කැම්පේන් එකක් නැවත සෙන්ඩ් කරගන්න. එකම මැසේජ් එක යවන්න අවශ්‍ය නම් රීසෙන්ඩ් ඔප්ෂන් එකට යන්න. ඊළඟට මෙන්න මේ overview button එක හරහා ඔයාගේ කොච්චර කස්ටමර්ස්ලා ප්‍රමාණයකට මේ SMS එක යවලා තියෙනවද? ඔයාගේ SMS කීයක් ඩිලිවර් වෙලා තියෙනවද? ඔයාගේ SMS කීයක් ෆේල් වෙලා තියෙනවද? ඔයාගේ සක්සස් රේට් එක කොච්චරද කියලාත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ SMS history කියන එක යටතේ ඔයාට පුළුවන් වෙනම phone numbers වලට මොන SMS එකද ගියේ සහ ඒවා ඩිලිවර් වෙලා තියෙනවද කියන එකත් බලා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ටෙස්ටුටෙල්ගේ රිපෝට්ස් හරහා ඔයාගේ SMS කැම්පේන්ස් ගැන සහ ඩේලි SMS ගැන සියලුම විස්තර වෙනම නිසි පිළිවෙලකට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් විස්තර සහ ටියුටෝරියල්ස් බලන්න ටෙස්ටුටෙල්ගේ අපේ WhatsApp, Facebook, YouTube, LinkedIn, Messenger ප්‍රොෆයිල් ෆලෝ කරලා තියාගන්න. අපි ඔබේ දියුණුවේ සහකරුවා ටෙස්ටුටෙල්ගේ SMS ගේට්වේ ශ්‍රී ලංකා.